ඉතින් අද දවසේ රේගුබක් මහවැලියේ මේ කිරීතර වීම සඳහා ආරාධනා කර සිටිනවා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පී.බී. නෝනිස් මැතිතුමා සහ එම මැතිණියට කිරීතර වීමේ කටයුතු සමග සම්බන්ධ වෙන්න කියලා ඒ වගේම තමයි මම ආරාධනා කර සිටිනවා අතුල රේණුදොර මහත්මයා ඒ වගේම චරිතා හික්කිගොඩ මහත්මියට ඒ කටයුත්ත සම්බන්ධීකරණය කරන ලෙසට ඒ වගේම තමයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රීනි කරුණානායක මැතිණියට මම ආරාධනා කර සිටිනවා ඒ කටයුතු සමග කරුණාරත්න ශ්‍රීනි කරුණාරත්න මැතිණියට ආරාධනා කර සිටිනවා එම කටයුත්ත සමග සම්බන්ධ වන ලෙසට. ඉතින් මේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ සුබ මොහොතින් 2025 රේගු බක් මහවැලියයි. හැමෝගෙම ආශිර්වාදයෙන් රටට ජය වේවා ශ්‍රී ලංකා රේගුවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි මේ ආරම්භ කරන්නේ රේගු බක් මහවැලිය රේගු ක්‍රීඩා සමාජය වාර්ෂිකව මේ පවත්වනු ලබන රේගු බක් මහවැලියේ තවත් සුන්දර හමුවීමක් සමගයි ඔබ අප එක්වීමට සූදානම් වන්නේ. ඉතින් කිරි උතුරවල සැමට ජය ප්‍රාර්ථනා කරලා සැමට කිරි ඉතිරේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි රේගු බක් මහවැලිය මේ ආකාරයෙන් ආරම්භීමට කටයුතු කරනවා. අපි කිරි ඉතිරීම සිද්ධ වෙන අතරතුර චිරාගත සම්ප්‍රදායමූලව පොන්තෙල් පහන දැල්වීමේ කටයුතු සමග සම්බන්ධ වීමටයි මේ සූදානම් වන්නේ. ඉතින් මම මේ අවස්ථාවට ආරාධනා කර සිටිනවා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී. නෝනිස් මැතිතුමනි ඔබතුමාට ඒ වගේම අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී පොන්තෙල් පහන් සිළුවක් සමග ආලෝකමත් වෙනවා මේ අද සුන්දර දවසේ. ඔබ සියලුම දෙනාට